යුද්ධයක් ඉවර කරා ලේසි වැඩක් කියලා නම් හිතලා මේ කතා කරන අර අලුත් પરම්පරාවට තමයි මේ පණිවිඩේ. මේ මුල්ලේ තියපු මේ පුදු කුඩිරපු වලට ඇවිල්ලා බලලා ඇත්තරම කියන්නේ මේ යුද්ධය ඉවර කරපු එක ලේසි දෙයක් කියලා. එතකොට ඒ හමුදාවේ ඔෆිසර්ලාගේ අම්මලා තාත්තලා ඒ පුතාලා නැති කරගෙන ඊට පස්සේ එයාලගේ මේ පවුලේ අය පුතා මේ දුවලා පුතාලා මේ අද ඒගොල්ලෝ හමුදාවේ කට්ටිය ජීවත් අතර නෑ ගොඩක් කට්ටිය. එතකොට ඒගොල්ලොට නිකන් වචනයකින් අපිට ගරු කරලා හරියන්නේ නැහැ මං හිතන විදියට. එතකොට මේ එහලට ඇත්තරම රජයේ රස්සාවලින් ඉහළම රස්සාවල් ටික නම් ඒගොල්ලොට දෙන එක නම් සාධාරණයක් මං හිතන විදියට වැඩිපඩියට. මොකද මේකේ මේ මෙච්චර කැපකිරීමක් කරලා තේ මිනිස්සුන්ට අර ආර්ථික අර්බුදයක් තියෙනවා නම් අපිට ඇත්තරම මට නම් ඒක දිරවන්නේ අපිට දෙන මේ උපාධිධාරීන්ට දෙන හොඳ රස්සාවල් ටික ඒ මිනිස්සුන්ට දෙන්න කියලා තමයි මගේ පුංචි ඉල්ලීම. ජය වේවා. thank you ඔෆිසර්ලා ලංකාවේ මේ යුද්ධය ඉවර කරන්න වැඩ කරපු හැම ඔෆිසර්ලටම මගේ රෙස්පෙක්ට් එක. එතකොට පව් ඇත්තරම හමුදාවේ ඔෆිසර්ලා උඩ ලංකාවේ මේ වගේ යුද්ධයක් ආයෙ ඇති වෙන්නේ නැතුව දේශපාලනේ වාතාවරණය ලස්සන කරලා හදලා මේ රටේ අනාගතේ ලස්සන කරලා හදලා තවත් ඉදිරියට ගේන්න අපිට ෆුල් සපෝට් එක දෙන මේ ඔෆිසර්ලා මේ හමුදාව ඊට පස්සේ ඇත්තටම කිව්වොත් මහින්ද රාජපක්ෂ මැතිතුමාට නම් මගේ සැලුට් එක. මොකද මේ අනුබල ඔබතුමා දුන්නේ නැත්නම් අදත් මේ යුද්ධය ඉවර වෙන්නේ නැහැ. එතකොට මාර විදියට වටිනවා මේක. මෙන්න මේ ලොකේෂන් එකට එන්න ඕනේ මේක අපි මේ ඇත්තටම ෆීල් කරන්න. නැත්නම් මේ එතන ඉඳගෙන යුද්ධය ඉවර කරේ අපි ඒක ඉවර කරේ අපි කියලා ලක්වැසියන් සියලුම දෙනාටම සුබ අලුත් අවුරුද්දක්. මේක තමයි අපේ ලංකාවේ යුද්ධ ජයග්‍රහණය ගත්ත තැන. එතකොට මෙන්න අපිට යන්න ගන්න දෙනවා. ඔෆිසර්ලා කිව්වා යන්න පුළුවන් කියලා. ඒ ඇත්තටම මේ පේනවනේ තව කියන්නේ මේක ඇත්තටම කොහොමද ඇල්ලුවේ කියන එක මට නම් ඇත්තටම හිතා ගන්නවත් බෑ. ඒ වගේ මේ වතුර ජරාව මූද කරන්ට් එක නෑ මේ අර බේසික් අර කියන්නේ මචං චූ කරන්නත් වෙලාවක් තියෙද කියලා නම් අපි දන්නේ නැහැ. ඒ වගේ ලොකේෂන් එකේ මේ යුද්ධයක් ඉවර කරන්න කියන්නේ ලේසි වැඩක් නන් නෙමෙයි. ඉතින් මෙන්න මේ අපිට බලා ගන්න පුළුවන් මෙන්න මේක තමයි තියෙන අපේ යුද්ධ ජයග්‍රහණය ගත්ත බිම.